කොහොමද ඔයාලට අද රසම ඊට් බන් එකක් තමයි හදන්නේ. අපි මොනවද ඕන වෙන්නේ කියලා ටිකක් බලමු. මුලින්ම එකතු කරගන්න කිරි. ඊළඟට ඒ ප්‍රමාණයෙන්ම අපි වතුරත් එකතු කරගන්න ඕනි. ඔයාලගේ රස අනුව ලුණු එකතු කරගන්න. දැන් මේක හොඳින් කලවම් කරගන්න ඕන. දැන් අපි පිටි ටික එකතු කරගමු. මේ විදිහට ටික ටික එකතු කරගන්න. මේ විදිහට අපි කවලම් කරගන්න ගමන් පිටි ටික අනිත් පිටි ටිකත් එකතු කරගන්න ඕනි. මේ දාන්න බේකින් පවුඩර්. අපි දැන් හොඳින් මේක කලවම් කරගන්න ඕන. මේ වගේ සොප් ඩෝ එකක් වගේ එන්න ඕන. මේක ගොඩක් වෙලා අපි තියන්නේ නැහැ. අපි මේක දැන් කොටස් කරගමු. මම අද කොටස් 4කට තමයි මේක වෙන් කරගන්නේ. අපි මේ විදියට ඔක්කොම රවුන්ඩ් කරගන්න ඕනේ. අපි මේක පොඩි වෙලාවක් වහලා තියමු. මේ තියෙන්නේ මාස්. ඔයාලා පොඩිවට මේක කපා ගන්න. අපි ලුණු ටිකත් එකතු කරගන්නවා. ටිකක් ලොකු කෑලි වලට කපා ගන්න. මේ තියෙන සූදුරු ඇට. අපි ලුණු ස්වල්පයකුත් එකතු කරගන්න ඕන. ලුණු වැඩි කරගන්න එපා. හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ අපි මේක කොටස් 4කටනේ අපි වෙන් කරගත්තේ. මේකත් අපි කොටස් 4කට වෙන් කරගමු. අපි දැන් තුනී කරගන්න තමයි හදන්නේ. මේ විදිහට තුනී කරගන්න ඕනේ. මේක හොඳින්ම තුනී කරගන්න ඕනේ. ඔයාලා පුළුවන් තරම් මේක තුනී කරගන්න. දැන් මේ අපි එකතු කරගන්නේ බටර්. මේ විදිහට හොඳින් තවර ගන්න ඕන. ඊට පස්සේ අපි හදාගත්ත මස් ටික තමයි මේ එකතු කරන්නේ. හැමතැනටම තවරෙන විදිහට දාගන්න ඕනි. ඔයාලා ගොඩාක් එකතු කරන්න යන්නත් එපා. දැන් මේ විදිහට අපි රෝල් කරගන්න ඕනේ. ඔයාලා හැමීට මේක රෝල් කරගන්න. අපි දැන් රෝල් කරගෙන ඉවරයි. දැන් අපි බන් එක නමා ගන්න තමයි යන්නේ. මේ විදිහට හොඳට රෝල් කරගන්න. මේ විදිහට රවුම් විදිහට නමා ගන්න. බලන්නකෝ මෙන්න මේ විදිහට නමා ගන්න ඕනි. ඔයාලා තව එකක් බලන්නකෝ. ඔයාලා මේක හොඳටම තුනී කරගන්න. ඔයාලා මේ වීඩියෝ එක බලන ගමන් මගේ
channel එක subscribe කරගෙන යන්න. අපි දැන් මේක පොඩ්ඩක් තුනී කරගන්න තමයි හදන්නේ. අපි පිටි ටිකක් උඩින් දාගන්න ඕනේ. අපි රෝල පින් එක ගොඩක් තද කරන්නේ නැතුව හිමීට මෙහෙම තුනී කරගන්න ඕනේ. අපි දැන් ට්‍රේ එකෙන් තියන්න යන්නේ. මේ විදිහට හදාගන්න. අපි ඒක උඩින් ගාගමු බිත්තර කහමද. හොඳට කහමද තවර ගන්න. අපි දැන් oven එකට දාන්න යන්නේ. oven එකේ විනාඩි 30ක් විතර මේක බේක් වෙන්න ඕන. විනාඩි 20ක් 30ක් මේක හොඳින් මේ විදිහට බේක් කරගන්න ඕන. බලන්නකෝ දැන් අපි හදාගත්ත මීට් බන් එක කොහොමද කියලා. අපි නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.